හරිනේ. ඒතර අපි අද කතා කරන්න හදන්නේ මේ 2008 A level ගානේ අනුමාපන කොටස. A level පේපරේ අනුමාපන කොටස ලකුණු 60ක කොටසක් ඇවිල්ලා තියෙන 150 ප්‍රශ්නේ. එතකොට මේ වගේ ගාන විතර මේක අර නූතන කාලේ එන ගණන් වලට ටිකක් ලේසි ගානක්. හැබැයි මේ වගේ ගණන් වුණත් අපි හදාගෙන යන එක වැදගත් වෙනවා අපිට සම්පූර්ණ අවබෝධයක් ඒ අනුමාපන හොදන්න පුළුවන් කරගන්න. හරිනේ. එතකොට මම මේ ගාන මේ වගේ පොඩි ගානක් වුණත් අපි දැන් මුලින්ම අපි කරගන්න මොකද්ද මේක වෙන්නේ කියන දේ සරල අවබෝධයක් කරන් ඉන්න බෑ. එතකොට මොකද්ද මේක කියන්නේ? මේක කියන දේ තමයි අපිට කියනවා මේ ද්‍රාවණයක ඉන්නවලු ඔක්සලේට් ඉන්නවලු කාබනේට් ඉන්නවලු ඒ ආයන දෙක අඩංගු වෙනවලු ඊට පස්සේ ඒ දෙන සම්පූර්ණයෙන්ම අවක්ෂේප කරන්න ඕනේ. ඒ ආයන දෙක සම්පූර්ණයෙන්ම අවක්ෂේප කරන්න කවුද ධම්ම කියන්නේ? මේ ද්‍රාවණයෙන් ඝන සිලින්ඩර් 25ක කොටසක් අරගෙන වැඩිමනක් කැල්සියම් නයිට්‍රේට් එක පිරියම් කරාලු ඊට පස්සේ අවක්ෂේපයක් ලැබුණලු. ඒ අවක්ෂේප ස්කන්ධය කීයද කියලා තියෙන 0.8යි. ඊට පස්සේ මේ අවක්ෂේපේ නැවතත් H2SO4 වල ද්‍රාවණය කරාලු. ද්‍රාවණය කරලා ආයි ප්‍රතික්‍රියාවෙන් අනුමාපනය කරලා තියෙනවා KMnO4 ද්‍රාවණයක් වගේ. ඊට පස්සේ KMnO4 ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 20යිලු. හරිනේ. අහන්නේ ඉතින් B ද්‍රාවණයේ C2O4 කාබනේට්නේ. එතකොට අපි මෙතන පොඩි රූපයක් ගන්න ගත්තොත් මේ කතාවට අදාළව මෙහෙම. දැන් මුලින්ම කියන්නේ මොකද්ද? ද්‍රාවණයක් ඉඳලා තියෙනවා. මේ ද්‍රාවණය B කියලා ගමු. ඒකේ කවුද ඉඳලා තියෙන්නේ? B ද්‍රාවණයේ ඉඳලා තියෙනවා කවුද? අයන දෙකක්. C2O2 සහ CO3 2- කියලා. හරිද? CO4 C2O4 2- and CO3 2- කියලා. හරිනේ. ඊට පස්සේ මේ දෙන්න සම්පූර්ණයෙන්ම අවක්ෂේප කරගන්න මේ B ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගත්තලු. අපි හිතමු මේ අරන් තියෙන ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 25ම තමයි කියලා. හරිනේ. ආයෙ 아무තුවෙන් අඳින්න දෙයක් නැහැනේ. වෙලාවට අපි ඉතුරු කරගන්න එපා. එතකොට මේකට දාලා තියෙනවා කැල්සියම් නයිට්‍රේට්. හරිද? කැල්සියම් නයිට්‍රේට් දාලා තියෙනවා. හරිද? හරි. කැල්සියම් නයිට්‍රේට් දැම්මම උතන කැල්සියම් නයිට්‍රේට් දැම්මම දැන් මේගොල්ලෝ රිනායනනේ. මෙතන ඉන්නේ රිනායනනේ. ඒ රිනායනත් එක්ක මේ කැල්සියම් 2+ ප්‍රතික්‍රියා කරලා හැදෙන අවක්ෂේප දෙකක්. මොකද්ද? කැල්සියම් ඔක්සලේට් හැදෙනවා. අනිත් එක කැල්සියම් කාබනේට් හැදෙනවා. මෙන්න මේ අවක්ෂේප දෙකේම ස්කන්ධය තමයි එකතු මේ දෙකේම එකතුව තමයි මෙතන 8යි 2යි 0යි ග්‍රෑම් කියලා තියෙන දාලා තියෙන්නේ. පැහැදිලිව තියරිය තේරුම් ගන්න. ඒ කියන්නේ මේ හරියට ගාන කියලා තියෙන දේ තේරුම් ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ මේ අවක්ෂේපේ නැවත තනුක H2SO4 වල දිය කරාලු. හරිද? H2SO4 වල දිය කරාලු. දිය කරලා කියන්නේ දිය කරගෙන ආයෙත් දැන් කවුද මේ ද්‍රාවණයේ ඉන්න ආයන දෙක වෙන්නේ? C2O4 2- ඉන්නවා. කාබනේට් ඉන්නවා. මාධ්‍ය මොන මාධ්‍යයක්ද? තනුක H2SO4 වල නෙමෙයි අදිය කරේ. එහෙනම් මේ මාධ්‍ය H+ මාධ්‍යයක්. මෙතන පරිමාව කොච්චරද? පරිමාවක් දීලා නැහැ. නමුත් පරිමාවක් අපිට එතෙන්ට වැඩ ගත්තේ නැහැ. මොකද මෙතන ගන්න සෙන්ටිමීටර් 25 තිබ්බ ප්‍රමාණයම තමයි මෙතෙන්ටත් ගියේ. හරිනේ. මොකද මේ කොහෙන්වත් අලුතෙන් මේ C2O4 2- කොහෙන්වත් අලුතෙන් C2O4 2- එක දුනේවත් අඩු නැති නිසා මෙතන ගන්න සෙන්ටිමීටර් 25 හිටම ප්‍රමාණයම තමයි මෙතන ඉන්නේ. ඒ නිසා පරිමාවේ ප්‍රශ්නයක් නැහැ. හරිනේ. දැන් එතකොට අපිට ආයෙත් යනවා කවුද? ආයෙත් දැන් මෙතෙන්ද අනුමාපනය කරලා තියෙනවා කාගෙන්ද? අනුමාපනය කරලා තියෙනවා KMnO4 මගින්. කොච්චර සාන්ද්‍රණය KMnO4 0.05යි සාන්ද්‍රණය. පරිමාව වැය වෙලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 20ක්. හරිනේ. ඔන්න කතාව. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් පට්ට ලේසි වලට ගන්න තියෙන්නේ. ඇත්තම කතාව තමයි මම දැන් වුණත් මේ ගාන කිසිම දෙයක් නොතේරෙන ළමයෙකුට නම් ලකුණු ටිකක් ගන්න පුළුවන් ක්‍රමයට මම කියන්නම්. හරි. පළවෙනි ක්‍රමය තමයි මෙන්න මෙතන. හරිද? මෙතන KMnO4 සාන්ද්‍රණය දීලා තියෙනවා, මවුල ගාන දීලා තියෙනවා, පරිමාව දීලා තියෙනවා. ඔන්න ඔය ටික භාවිතා කරලා C2O4 2- සහ CO3 2- එක ප්‍රතික්‍රියා කරපු KMnO4 මවුල ගාන හොයලා ලකුණු කීපයක් හදා ගන්න පුළුවන්. හරිනේ. දැන් මෙතන දීලා තියෙන මේ කොටස බලන්න මේ මෙතන දීලා තියෙනවා මේ ස්කන්ධ දෙකේ එකතු වෙන 0.82 කියලා. ඒකට අපි මෙතනදී අපිට දාන්න පුළුවන් මෙහෙම මේ බලන්න. කැල්සියම් කාබනේට් ඔක්සලේට් වල මৌলিক ස්කන්ධය හොයන්න පුළුවන්. කැල්සියම් කාබනේට් වල මৌলিক ස්කන්ධ මේ දෙකකට යම් කිසි ලකුණක් ගන්න පුළුවන්. ඒතර මේ ලකුණු 60න් ලකුණු 15ක් 20ක් වගේ වුණ නෑ 15කට විතර අපිට යන්න පුළුවන් මේ දෙක විතරක් කිව්වත් මෙලෝඩියන් දන්නේ නැතුව. පැහැදිලිනේ. සාමාන්‍ය රසායනික ගණනේ දැනුම් භාවිත කළා. හරිනේ. ඒතර මේ වගේ ගණන් අතාරින අපරාධේ මේවා පට්ට ලේසි ගණන්. හරිනේ.
ඊට පස්සේ දැන් අපි කරන්න තියෙන මොකද්ද? අපිට දැන් මේ පළවෙනි මෙතනින් ගන්න අයිඩියා එකක් නෑ ඇත්තම කතාව. අවක්ෂේපේ. මොකද එතන අවක්ෂේප දෙකක එකතුවක්නේ දීලා තියෙන්නේ. ඒ නිසා එතන කරන්න දෙයක් නෑ. දැන් මෙතන මේ KMnO4 එක්ක අනුමාපනය දැන් මෙතන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ එතනනේ. මෙන්න මෙතන සිද්ධ වෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් අවධානය දුන්නොත් තියෙන ආයන දෙක මොකද්ද? ආයන දෙක තමයි C2O4 CO3 දැන් මෙතනදී අපි මේ එක එක්කෙනාගේ කාබන්ගේ ඔක්සිකරණාංක බැලුවොත් මෙතන කාබන්ගේ ඔක්සිකරණාංක කියන්නේ 8යි 8ෙන් දෙකම හරිද සාමාන්‍යයෙන් මෙතන එන්නේ ධන 3ක ඔක්සිකරණාංකයක් තමයි එන්නේ. මේ මෙතන ඔක්සිකරණාංක බැලුවොත් ඔක්සිකරණාංක කියනවා කීයද? 3 වර 2 6ෙන් දෙකක් ගියාම 4යි. මෙතන ඉන්නේ ධන 4ක ඔක්සිකරණාංකයක්. හරිනේ. ඒත් අපි දන්නවා KMnO4 ගැන MnO4- කියන නමුතුෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. MnO4- කියලා කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක්. ඒ කියන්නේ එයා හැමදෙස්සෙම මොකද වෙන්නේ? ඔක්සි හරණයක් බවට පත් වෙනවා. දැන් මෙතන ආම්ලික මාධ්‍ය නිසා Mn2+ වෙනවා. බාෂ්මික මාධ්‍යයක් වුණා නම් කවුරු බවට යනද? MnO2 බවට යනවා. ඔව් MnO2 බවට යනවා. හරිනේ. දැන් මෙතන යන්නේ Mn2+ වලින්. මෙයා පත් වෙන්නේ පැහැදිලිවම ඔක්සි හරණයකට. ඒ කියන්නේ මෙයාගේ මෙතන ධන 7යි ඔක්සිකරණාංකේ. ධන 7 ධන 2 දක්වා අඩුවීම වෙන ඔක්සි හරණයක් එන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙන්න ඔක්සලේට් සහ කාබනේට් මොකද්ද වෙන්න ඕන? මෙයත් එක්ක කියලා කියන්නේ කාත් එක්කද? MnO4- එක ඔක්සි MnO- ඔක්සි හරණයක් වෙද්දී ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනෙක් මෙතනින් හොයාගන්න ඕන. සමහරට අපි දෙන්නම් වෙන්න තිබ්බ බලමුත් මෙතන බලන්න. අපි දන්නවා කාබන් වල උපරිම ඔක්සිකරණාංකය කාබන්ට පෙනෙන උපරිම ඔක්සිකරණාංකය ධන 4යි. ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඔක්සිකරණාංකය වැඩි කර ගැනීම. එහෙනම් ඉතින් අපිට බෙදෙන මෙතන මේ බලන්න ධන 4 ඉන්න එක්කෙනාට තවදුරටත් ඔක්සිකරණාංකය වැඩි වීමක් ගැන අපිට කතා කරන්න බෑ. ධන 4 ඉන්න එක්කෙනාට තවදුරටත් ඔක්සිකරණාංකය වැඩි වීමක් කතා කරන්න බෑ. එහෙනම් ඔක්සලේට් තමයි ඔක්සිකරණාංකය වැඩි වෙන්න පුළුවන්. කියන්නේ MnO4- එක මැංගනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? ඔක්සලේට් විතරයි. කාබනේට් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි මෙතන තියෙන පට්ටම වැදගත් තියරේ. ඕක ඔලුවට දාගත්තා කියන්නේ මේ ගාන ඉස්සරහට අදා යන්න තියෙන සාමාන්‍ය රසායනික ගණනය සහ තමන්ගේ තාර්කික හැකියාව භාවිතා කරලා. හරිනේ. ඔන්න එහෙනම් මෙතන සිද්ධ වෙන එකම රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තමයි MnO4- එක ඔක්සලේට් ප්‍රතික්‍රියා කළා මෙයාපත් වෙන කවුරු බවද? Mn2+ ධන CO2 බවට. දැන් ඉතින් මෙයා තුලිත කරගෙනilla තියෙනවා. මේ සාමාන්‍ය රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තුලිත කිරීම. පළවෙනියටම බලනවා ඔක්සිකරණයට ඔක්සිහරණයට භාජනය වෙන පරමාණු තුලිතද කියලා. මෙතන කාබන් දෙකක් දාගත්තා වැඩේ හරි. දැන් බලමු ඔක්සිකරණාංක මෙතන 4 වර 2 8 8ෙන් දෙකක් ගියාම ධන 6යි. මෙතන ධන 8යි. මෙතන ධන 2යි. මෙතන ධන 7යි. දැන් මෙතන ඔයාලට පැහැදිලිව පේනවා 7 2 වෙලා කියලා කියන්නේ ඔක්සි 7 2 වෙලා කියලා කියන්නේ මොකක් වෙලාද? 7 2 වෙලා කියන්නේ ඔක්සි හරණයක් වෙලා 6 8 වෙලා කියලා කියන්නේ ඔක්සි කරණයක් වෙලා. කුඩා පොතු ගුණාකාරය ගන්න මෙයා 5න් ගුණ කරනවා මෙයාව 2න් ගුණ කරනවා. ඒතර 2යි 5න් ගුණ කරද්දී මෙතන 5යි මෙතන එනවා 10ක්. ආරෝපණ ගත්තොත් එහෙම මේ පැත්තේ ධන 4යි ආරෝපණය මේ පැත්තේ තියෙනවා 5 වර ඍණ 2 ඍණ 10 ඍණ 12. ඒතර අපි H+ නේ දාන්න ඕනේ. H+ විතර මේ පැත්තට දාන්න වෙනවා 16ක්. 16යි H+ දාන්න වෙනවා. දැන් H+ තුල දාලා මේ පැත්තේ H+ නැහැ මේ පැත්තේ 16ක් වෙනවා. එතන අපි 8යි ජලය දානවා. දැන් බලමු ඔක්සිජන්. මේ පැත්තේ 5 වරක් අතර 20යි 20යි 8යි 28ක් තියෙනවා. මේ පැත්තේ 8යි 10 වරක් 20යි 20යි. පැහැදිලිව ඔන්න එහෙනම් ප්‍රතික්‍රියාව තුලිතයි. මොකද්ද ප්‍රතික්‍රියාව වෙන මම තුලිත ප්‍රතික්‍රියාව ලියනවා 16යි H+ ධන MnO4- 2යි MnO4- 5යි C2O4 2යි Mn2+ ධන 10යි CO2 ධන 8යි H2O. ඉතින් දැන් මොකද තියෙන්නේ? මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් අපිට හොයාගන්න පුළුවන් එක්කෙනෙක්ගේ මවුල ගන්න. ඒ මොකද්ද? මෙන්න මේ MnO4- මවුල ගන්න. කොහොමද හොයන්නේ? මේ දීලා තියෙන දත්ත වලින් හොයනවා මේ. මොනවද දීලා තියෙන දත්ත? 0.05යි. 0.05යි සාන්ද්‍රණය මෙතනින් ගන්නකො මේ 0.05යි සාන්ද්‍රණය. ඒ කියන්නේ 1000ක ඉන්නවා 0.05යි මවුල සංඛ්‍යාවක්. අපි 20ක තමයි බලන්නේ. අපල ගියා මෙතන එනවා 5 වරක් 2 වාරයක් 10 ඍණ 4යි 10 වාරයක් 10 ඍණ 4යි 1 වාරයක් 10 ඍණ
3යි මවුල මේ ඉන්නේ මොකද්ද ප්‍රතික්‍රියා කරපු MnO4- මවුල ගාන. ඉතින් එහෙනම් එනවා මෙතනට එක වාරයක් 10 ඍණ 3යි මවුල කියලා. එක වාරයක් 10 ඍණ 3යි මවුල MnO4-. ඉතින් එහෙනම් MnO4- එක වාරයක් 10 ඍණ 3යි නම් එයත් එක්ක ප්‍රතික්‍රියා කරපු ඔක්සලේට් ගාන අපිට හොයන්න පුළුවන් කොහොමද? එක වාරයක් 10 ඍණ 3 දෙක ස්ටොයිකියෝමීටර් බෙදලා ගුණ කරාට පස්සේ එනවා අපිට උත්තරේ 2.5 වාරයක් 10 ඍණ 3යි මවුල. ඔන්න අපි හොයාගත්තා කොච්චර ඔක්සලේට් මවුල ප්‍රමාණයක් හිටියද කියලා. හරිද? මෙන්න මේ බී ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25 තුළ කොච්චර ඔක්සලේට් හිටියද කියලා අපි හොයාගත්තා. දැන් අපිට පුළුවන් ඔක්සලේට් සාන්ද්‍රණය හොයන්න. පුළුවන්. එතකොට ඔක්සලේට් 2.5 වාරයක් 10 ඍණ 3ක් හිටියේ කීයකටද? ඝන සෙන්ටිමීටර් 25ක. අපි බලන්නේ 1000කට. මේකට මේක කැපිලා ගියා. මෙතන එනවා උත්තරේ එක වාරයක් 10 ඍණ 1යි. එතකොට ඔක්සලේට් වල සාන්ද්‍රණය එනවා 0.1 m. ඔච්චර ලස්සන චූඩි සුල කිරීම තියෙන. පැහැදිලිනේ. ඊට පස්සේ අපි යනවා කොතෙන්ද? දැන් අපි ඊළඟට යනවා ඔක්සලේට් හොයාගන්න. ඔක්සලේට් නේ කාබනේට් හොයාගන්න. ඉතින් මේ දෙන්නෙන් කාබනේට් හොයාගන්න පුළුවන් තැන තමයි මෙන්න මේක. මෙතන තමයි කාබනේට් හොයාගන්න පුළුවන් තැන. ඉතින් අපි උතන කැල්සියම් කාබනේට් වල අපි දන්නවා මෙතන අපි ලියාගත්තොත් එහෙම මෙතන තියෙන සම්බන්ධය තමයි කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් කාබනේට් කියන දෙන්නගේ ගුණ එකතුව තමයි මේ දෙන්නගේ අවක්ෂේප වල එකතුව තමයි මොකද්ද 0.822 ග්‍රෑම්. 0.82 ග්‍රෑම්. හරිද? 0.82 ග්‍රෑම්. හරිනම් මෙතන මෞලික ස්කන්ධ ටික හොයාගත්තා. දැන් එතකොට ඔක්සලේට් මවුල 2.5යි නම් හිටියේ. එතනින් අපිට ගන්න පුළුවන් කොච්චර කැල්සියම් ඔක්සලේට් මවුල ගානක් හැදිලා තියෙනවද? ඉතින් ඒක පැහැදිලි සම්බන්ධයක් තියෙන්නේ. මුළු ද්‍රාවණයේම හිටියේ ඔක්සලේට් මෙන්න මෙච්චරක් මවුල සංඛ්‍යාවක් නම් ඉතින් කැල්සියම් ඔක්සලේට් වලත් ඔක්සලේට් ඉන්න එකට ගන්න පාතෙන් නිසා මෙතන හැදිලා තියෙන කැල්සියම් ඔක්සලේට් මවුල ගාන වෙන්නේ 2.5 වාරයක් 10 ඍණ 3යි. එහෙනම් යාගේ ස්කන්ධය වෙනවා 2.5 වාරයක් 10 ඍණ 3යි මවුල. ඒ අදාළ මෞලික ස්කන්ධයෙන් ගුණ කරාට පස්සේ එනවා උත්තරේ 320 වාරයක් 10 ඍණ 3යි. ඒ කියන්නේ 0.3.2 ග්‍රෑම් කියලා. එතකොට මේ ආවේ මොකේ ස්කන්ධද? කැල්සියම් ඔක්සලේට් වල ස්කන්ධය. ඉතින් කැල්සියම් ඔක්සලේට් වල ස්කන්ධය මේක නම් මුළු මේ දෙන්නගේ එකතු වේ ස්කන්ධය මේක නම් ඉතින් අපිට කැල්සියම් කාබනේට් වල ස්කන්ධය හොයාගන්න පුළුවන් 0.82 බිඳුවෙන් 0.3.2 බිඳුවක් අඩු කරලා ඒතර උත්තරේ එනවා 0.5 ග්‍රෑම් කියලා. ඉතින් මෙහෙනම් අපිට කැල්සියම් කාබනේට් මවුල ගාන හොයාගන්න පුළුවන් මේක මෞලික ස්කන්ධයෙන් බෙදලා. ග්‍රෑම් per ග්‍රෑම් කැපිලා ගියා. ඒතර උත්තරේ එනවා 5 වාරයක් 10 ඍණ 3යි මවුල කියලා. ඉතින් කැල්සියම් කාබනේට් ඉන්නේ 5 වාරයක් 10 ඍණ 3යි නම් මෙතන ඉන්න කාබනේට් කීයද? ඒත් එකට එක අනුපාත නිසා කාබනේට් අන ඉන්නේ 5 වාරයක් 10 ඍණ 3ම තමයි. එහෙනම් ඉතින් අර බී ද්‍රාවණයේ හිටපු කාබනේට් මවුල ගාන 5 වාරයක් 10 ඍණ 3. ඉතින් එහෙනම් සාන්ද්‍රණය හොයන්න පුළුවන් කොහොමද? මේ 5 වාරයක් 10 ඍණ 3 ඉන්නේ කීයකද? 25ක 1000කට කොපමණද? 1 බෙදීම 5යි 0.2 m. හරිනේ. ඔන්න පැහැදිලිද? මෙන්න කාබනේට් වල අදාළ සාන්ද්‍රණය මෙන්න ඔක්සලේට් වල අදාළ සාන්ද්‍රණය. ඊටාම සරල ගණනය කිරීමක් මගින් හදා ගන්න පුළුවන්. හරිද? පැහැදිලි අවබෝධයෙන් මේ ගාන හදන්න පුළුවන්. මේ සරල ගානක් තියෙන්නේ. තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක දෙපාරක් බලලා හරි කමන්නේ මේ වැඩේ ගොඩ දාගන්න. හරිනේ.